කොනිෂා ඉති මාසකාමාරක් අපිට වැඩක් ගෙන්ටත් දැරෝ කිය එකදිකට මේ මාරි වෙලා හිටිය නිසා අද අපි කතා කරන්න ටොපික් එක මොකද උනේ මාසකාමාරක් සීකස්ලාට කට්ටේ තැන්තැන්ගල ගිය බිසි වුණා ඉති ඒකත් එක්ක අපිට වැඩක් ගේට බැරු ගිය අපිට පොට්තමයි අප එකතිකට ගෙන් හිටිය ඒතප පොට් ගේටත් බැරු ගිය ඉතින් කොහමරි අද දවසින් පටන්ගත්තුත් හෙම අද දවස කතා කරන්න පටන්ගත්තුත් එහෙම සමාවෙලාවලට මිනිස්සුන්ට තියෙනවා අපි නැකෙටෙත්ති අපි මොකක්ද කරන්න කෙල් හිතාගන්න ඇති දවස් ගෙන් හරිම හිස් දවස් අපි නැකෙටෙද්දි කිසිම ප්ලෑන් එකක් නැතුව හේ නැකිටලා අද මෙන්න මේක කරනවා කියලා එලියට ඇන්ඩ හිතන දවස් ඉතින් එහෙම දවසකින් අද මගේ දවස පටන්ගත්තා ඉතින් ඕකත් එක කතා කරන තමන් අපේ අද සුපුරුදු සගයා එක සගයෙක් නෑ අනික සගයෙක්කින්න ඉති යසි කොනිචිවා මොකද උනේ බ මාසකා මාරක් කොනිචිවා ශලු මාස එක හමාරිතින් නොමැරි ජීවත්තුරන් ගැන තවයි තියෙන්නේ මොක තත්ව තොස්ටි තත්ව ගැන්නඉතින් වැඩ ගෙදරෙනවා කනවා නිදියනවා ආයතරට යනවා වනේ පොඩ්ඩක් පවගේටික නං ගිය සතියාගේ එලියට හිංආව පොඩ්ඩක් පොඩ්ඩේ අවට් එකට වගේ එක තමයි ස්පෙෂල් දෙකට කියලා තියෙන්නේ ඇත්තයින් දිගට වැඩ තමයි මොකද වෙන්න තිමේටිකවා මොකද වෙන්න කියන්න මචා මේ මාසකාමාරය අමුතු හරි එක කාල එකක විදගෙන සතිය දැ මාසකාමාරට සතිකයක් දින සම සති හතරයි දෙකක් විතරන තු හතරයි හයක් විතන සම සති හයක්තර ඔය හය මචා හය විදිියක් මට ඒන් ඔය හය සිරාවට හය විදිකර ගැන්න එක සතියක් සමහරයට නිකඟර කරගන්න දෙයක්න හෙන මූඩි වගේ තම සතියක් පට්ටම මොකද මේ එක කෑම්ප එකක් තිබ සතියක් තිබ ඒ කෑම්පයකට යන්දේ සතියක් අපිනය වැඩි වුණා තෝට ඒක මාර විසි සතියක් ඒ සතිය එන්ඩ කමසනදී අපේ ගිය සැටඩේ සන්ඩේ ඒ වීකෙන්ඩ් එක මචා එන්න පර්ෆෙක්් වීකෙන්ට එතකොට ඒක මාරු ඉට පස දැම් මේ දැ ඊයේ ගත්කමද ඊයත් අමුතුම දවසක්ම හරි ඊය රෑ කියන්න මචා බොලේ කාරණ දවසක් වුණා හරි ඒටවස්සේ ඊට කලින් ආයගත්තුත් එහෙම මම තව ට්‍රිප් එක ප්ලෑන් කරන කිය එකැන බම් මේ මාසිකාමාර බං සීකසල වැඩ කර කරේ නතුව මේ බයි මමයි දන්න ඇති මේ අපි දැ මේක දැන් කලින් පොඩ්කාස්ට එකත් අපි කර මත ඇති ඕක ඒත් බ කාස්ට එක් කරා අන්තිමට කරපු දෙයක් නැති වුණා ඒකන බං ඒගැන ඒගැන එක මාර සිද්ධියක් කියන්න බං අපිම වැඩ කර කරේනතුව නෙමේ බං හරිද ඒකත් එක් මොනවුනත් දන්න බ නිකන් අර අපිට සුපනචල සින්නක් වුණාව සින්නක් වුණේ හරි එහෙම අප මේ සුපනචල ටෝකන කතා කරන විස්තරත් එක්ක බං අපිට කෙලවෙච්ච සිද්ධියක් වුණේ මෙතන කොමෙන් කොමෙන් අරේ මගේ සතිය බං පට්ට හෙන පසතියක මාසිකා මර මචං මේ සතිය 6කට ගත්තොත් මචං හෙන විවිධාකාර විදිහට මචං නිකන් අර පාට හතේ දේ දුන්නක් ගියා වගේ මචං එක විදිහ මචං බෙදලේ සිද්ධියක් තියෙනවා සතින් සතිය කියන්නේ යන්න ඕනේ නෑ මොකද මේ අද මේ විස්තරය කියන්න මචං මේ අද මම මචං පට්ට හිස් වෙලා නැගිට්ටා ඊයේ දවස මචං හෙන අමුතුයි හරි හරි ලස්සන හැන්දෑවක් කරලා හරි මම දැන් ගෙදර ඇවිල්ලා මේ දැන් ඉන්නවා මචං මොකද මම නිදාගෙන ඉන්නවා හරි මගේ පාඩුවේ මොකද දැන් කිසි දෙයක් නැතුව නිදාගෙන මම දැන් නින්දරයක් දුන්නා හෙන හිස් බම් මං හරි මට කිසි දෙයක් නැහැ කරන්න හරි පට්ට හිස් ඊට පස්සේ දෙය නැගිටින්න තිබ්බා කිසිම නැහැ අයිඩියා එකක් කිසිම අයිඩියා එකක් නැහැ හරි ඊට පස්සේ මම කිසිම අයිඩියා එකක් ඉඳලා උදේ නැගිට්ටා ඊට පස්සේ දැන් කොහොම ස්ටේෂන් එකට පැත්තට ගියා ඔබ දන්නවද දන්නේ මෙතන ඉඳන් මේ තියෙනවා කිලෝමීටර් කමාරක් විතර ගියාට පස්සේ මම මේ අර බොටැනිකල් ගාඩන් එකක් බා හරි තෝට ඒක බං මේ මම කලින් බං විසිට් කරලා තිබ්බෙම නැහැ මට යන්න අයිඩියා එකක් තිබ්බා මට යන්න විදියක් තිබ්බෙම නැහැ ඉතින් අද මම උදේ නැගිටලා ඔන්න ඕකට යනවා කියලා හිතලා මම ගියා මට සිරි ගියාට පස්සේ තමයි බං දැක්කේ ඒක තියෙන ලස්සන බං හරි ඒක බං එහෙන චිල් ඒරියා එක අපි යන්න ඕන තැනක් බං ඒක හරි අපි දවසක අපේ මේ සීකසේ කොල්ලොවට ඇත්ත සෙට් කරන් අපි යමු ගිහිල්ලා මේ හොඳ පන්න එකක් දාන්න පුළුවන් තැන එතනට ගියාට පස්සේ බං මේ වෙනම ලෝකයකට ගියා වගේ බං ඒ කියන්නේ අද නිකන් මම නෑ හෙන කම්මැලි කමේ එළියට පස්සෙ මම බං මුලින්ම බං එතන ගියාට පස්සේ දැක්කේ බං හෙන මාතල් සිද්ධියක් බං මට එතනින් තව බං මට නිකන් අර මම ඔබට කිව්වනේ කලින් කෝල් එක කරන් මට නිකන් හෙන මොරාල් එකක් ආවගෙන යකට කියලා කොහොමද බං ජපනිස් අංකල්ලා සෙට් එක 5 දෙනෙක් 6 දෙනෙක් වගේ ඉඳලා අපේ 401 එකේ කොල්ලෝ කට්ටිය වගේ හරිද ඒ කියන්නේ උන් කට්ටිය වයසට ගිහිල්ලා වගේ උඹ මැච් කරගන්නේ අපි දැන් මේ ආතල්ලක ඉඳලා උන් කට්ටිය වයසට ගිහිල්ලා වගේ එක ඒක අංකල් කෙනෙක් ගෙන මේ අංකල් කෙනෙක් මේ ඉනම් පල්ලේ වැඩ නැහැ බං ඉනම් පල්ලේ වැඩ නැහැ එයා රෝද පුටුවේ
අනිත් සෙට් එක පට්ටවස මගතන ඔුට අසුවක් කර තිබ හය මේ අනි සෙට්ට දැන් ජොගින් කරනවා හරි එන්න වයස හයි සෙට්ටක ජොගින් කරනවා ඒත් බං අර මේ යටින් පල්හ වැඩ නැති මනුස්සයත් බිල්චිය හැකි නම් බං එයත් බං ඒ කට්ටියත් එක වශන් ඒකට ඒ යන රිදම්ම කරම යනවා හරි එන මොරල් බං ඉට පස්නාව බැලු යකෝ මිච්චර මේ ඒ අයිසර හිල්ලත් බං ඒ මිනිස්සුන්ටනේ ඉච්චර හෙම කල්ල හෙම කට්ටක් කාරමටගේ දවස පටන් කරන්න එහෙම ඉන්න පුළුවන්න අපි මොකද යවනේ කම්මඩියෝගේ දෙනකිටයා ඉන්නවගේ මටනේ අමුතු මොරල්ලක්කාව ඒගන බං ඒ තිබ ප්‍රින්ශිප් එක බමනිතිල ද මම දැක්ක බං අර දැන් අතින් කොහම තල්ලු කරන අමාරුවේ බා අතින් තල්ලු කරන මරු දර කට්ටි තුවාගෙන ඇති බං අරයාගේ චුට්ටක් ස්ලෝවෙනවත් එක්කම බං අර දුවන කට්ටිය ස්ලෝවෙල පොඩ්ඩක් හත් එක්ක හයනවා ඒ චට්ට කත්දා ගෙන ආතල්ල කියනවා හරි ඔය වයිසර කියා කියලා නෑබ ඉරිවස දැ ෝක මන් දැක්කවදේ තියන්නේ තාතකනෙක් වෙන්නද ලබයි දෙන්න එක්ක විල්ලා බැටමිටන් ගනවෙල්ල ඉටවසේ තවයි කලා මේ කුති ෆුට්බොල් ප්ලේ කරනවා එය තනියම හිතන්නය මේ ෆෙනිින් කරනවා ඉටස ඔයගෙන අමුතුමුත් දෙවල් දැක් ඒ ගාන්නකම් පට්ට මේ ගස්සලින් පිරිච ගානය මගේ නර පොමත නේජකත්තකින් ගස මනුස්සන්න බ එකත් එක මූද කඳු ගස්සනම් බලන් ගැන්න ගන්න මට තිවී ලෝක මට බම් මාසකාමාරක් දෙකක් බ ඕක මිස්සලා තිබ්බේ ඇත්තම් බං තැන්තඟල ගොඩක් ඇවිත විද බං වැඩත් එක්කෝ තැන්තඟල ගියා කොට ඒවගේ දේවල් එක මංගර මට ඒ නේචක කියනක චුට්ටක් බම් මිස්සලා තිබ්බේ ඉතින් ඒක නිකන් අර එක පාටනගේ මාසකාමාරණයන් ෆිල්ලුනාවගේ එකක් තිබ මොකද බං මම දැන් මේ ගිය උඹට පෙන්න්න නම් කොටසම දවා ඒ අත්ති බං මේ හම්බුන බං එන්න දාර ගස්වගේ අප ඔබ දන්නවදර මේ අපේ තියෙන මොකක්ද මේ නත්තල් කාලට පචන් වෙනවා ගහක් කස කියලා අර ඒ සුවදක් කියන්නේ පයිනස් ගහක් කියලා ගැන අන්නේ ඒ ගස්සලින් පිරලබ හරි ඒ කොමර එතනි දම්ම කිලෝමීට්‍රක් තුර විදින පුලුවන්ගේ ගාන තුට ඒ පැත්ත පිරිලා ඒවා එතන යද්දිබ හුස්මගත්දීන පිල්ලක කෙලිමනිය ලංකාවට කියලා නත්තල් සීසඳක ජීවත්වනාව අමුතුම සීන එකක් මේ එන නොස්ටජෙක් ෆිල්න එකනවනේ ඒ තියෙනවන්ගේ ගස් හරි යදුගේ ගත්ත එක YouTube බල්ල කටිර පැදිලත මදාන්න හොට එක මේ ඔහුමරි බං ඒවල අර රේනු වගේ ඒ බිමට වැටිලා ඒ ඇවිදින පාරබං නිය පංචකවය අඩිති අතින උඩින් ඇවිදින ඉටස මංකර වැඩීම මගේ සපත්තු ගැලවම හරි සපත්තු කරල මේ සපෝ කල මගේකුට ඇවිදින තැන් අඩිති අතිය අර පුළුම් මුඩ විදින හෙන්න චිල් හරි වට මාර ආසයි ඉට මට ඔතන එන්ඩි දෙන්න ඇතම පොඩ්ඩගත් කරන්න නිසා නැත මොතට ඉන්න හෙනවෙලා මේ ඕනෑ එක ඒවගේ ඉන්නට නාතල් ඕබ එක වෙනවා පිල්ල බයිට පස්නේ යද්දිබ මංගිතන්නේ මීට සිය දෙසියගෙන හෙන චේන්ජරය තියන ඒතිප සපුරව විතරයිද සපුර මල්නෑ මේ කාලට සපුර විතරයි තිය තව එක ඒදකත්යව මේ හන්සයෝ තාරාව ඉන්න එහම කෙන එක වෙනම වයිබ් එකක් බං ඉට අද මේ මගේ දවස පොහෝ පටන් ගත්ත මගෙන මොරල් පිටාව අද මේ කතා කියන හුම කල පොට්ටි ඔනුල පිච්චා කියලා මගෙන මොරහල්ල ගාව කියලා ඔන්නතිකිව ඔන්න ොතව මගේ දවස පටන් ගත්තේ එදි බට මොක දවස අද ඇදේම මට කියන්න තියෙන වෙච්චරයි එහෙම මොරාල් එක නැගිටන මිනිස්සු අතරේ හෙ කාගේ හරි කෝල් එකට නැගිටින මංවගේ මිනිස්සුත් ඉන්නවා ඒකත මට කිය මගේ පොල්ල ඒකත මට කියන්න දෙන්න ඇත්තර මගේ දස එච්චර ප්‍රබෝධ පත්නෑ YouTube බල්ලටත් කියන්න ඕනිය අත්තරම බොරු කියන්න ඔන්නෑ නැගිට්ටා ඔඩ්ඩනිය කන්න ඕනට මොන හරි කෑවා කාලගේ බේරෙන්ට වැටිකම අදේ පොඩ්ඩෙක් කරපු මේ කොහමාරි මේ වැඩට සැට්ටුනා ඒකක් ගහලා පොඩ්ඩක් මගේ එකක් තියෙනවචන් උදේවනිය සිින්දුවක් කාලා පොඩකරම මියසික් පැත්තර මේ ෆිල්ම් ඒ සිීනකට පොඩ කෙන්ටරෙන් පැත්තර බලයිනි බලන්නනිකොම මං පොඩ්ඩක් මගේ අර තියෙන මගේ වෙනම මට සිින්දු සෙට්ට අවබාර මේ අර පොඩ්ඩක් මට සමාට මෝල්ගත්තමට හිලති නර හිදි සින්න කරන ඒම ගත්තියන කොමට හෙන ඒවගේද ඒටික පොඩ්ඩක් හලගත්තා මට පොඩ්ඩක් එනජිකක් කෙනවා ඒක හලා පොඩ්ඩක් මමත් ඉතින් අඩයට සෙට්ටුනා ඔවද දවස අපිතන් තාමචන් ගෙවලිවරත් නෑ බං අද මේ අපි මේ උදේ සෙට්ුනා ගෙවලිරනෑ මට හවසර වැඩත් තීරම වැඩත්දා ගත්තා ශාලිකට මටවතක උදේ කොල්ල එකෙති කිව්වා අර කලක්ෂණ ගඩ ෆෝන් ස්තේපට කියම්රන්න ොඩ ආය පර බලන්න යන්න නෑවච මේ බැලි පොඩ්ඩක් අපි ඉන්න එකේ දැන් මොකරි මනසරත් තියෙන්න්න පැපොඩි හොබිය එකක් දිර පොඩ්ඩක් කාතල්ල එකට
ඉන්නවා මම බැලුවේ මේ පොඩ්ඩක් iPhone කලෙක්ෂන්යක් හදාගෙන යන්න කියලා කලෙක්ෂන් එකෙන් සම්මුණ ඔක්කොම කියන්නේ පරණකී දම්මගෙන ඔව පරණගේ මිදන් මට තාමනං ඔය මේ 3GS එක 4S එක ඒටික තාම් සෙට්ටුනේ මචං iPhone කියලා කවද ඔරිජිනල් iPhone කියලා කවද iPhone කියල එක කාවනේ iPhone 1 කියලා කැල දෙන ඉස්ස ඒක මම අහන්නේ මේක කවද කියලා මට මතක නෑ මට මතකයි 3GS එක මතකයි මම ඒක දැකලා නෑ නැහැ මට 3GS එක මතකයි 3GS එක මතකයි 4 එක 4S එක මම 3GS එක ඕකම දන්නේ 4S එක මම 5S එක යූස් කරලා තියෙනවා මේ 5S එක යූස් කරලා තියෙන ඊට පස්සේ මේ මම මෙහාට පස්සේ මතක ඇති මං ගත්තා 6S එක අපි කට්ටිය කියලා ගත්තා ඒක තාම වැඩ ඒක 6S එක ගත්තේ යෙන් 4000කට 8000ක් වගේ ලංකාවේ සල්ලි වෙන්නේ ලංකා සල්ලෙන් දවසෙන් 8000ක් විතර ඒකෙන් තමයි කලෙක්ෂන් එක හදන්න ඕනේ කියලා මට ඒ මොටිවේෂන් එක ආවේ කොමාරි මේ මම පොඩි අර කලෙක්ෂන් බොක්ස් එකක් අරගෙන ඒකට දාලා 6S එක තියෙනවා දැන් පරිස්සමට ඉතුරු කලෙක්ෂන් එක හදන්න බඩු ටික බලන්න මම පොඩ්ඩක් හවස යන්න ඕනේ කියලා ඉන්නේ මේ කියලා තියෙනවද මොකක් හරි තැනක් එහෙම නිකම් බඩු ගන්න දාන්න මට තියෙනවා මෙහෙ මේ අර සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකක් ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් දේවල් තියෙනවා ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් එතකොට ඔය මේ හෝම් ඩෙකෝස් එහෙම එතකොට ඒ කියන්නේ මේ සෙකන්ඩ් හෑන්ඩ් පොඩි අයිටම්ස් ගොඩක් ඒවා ඔය මේ ඉලෙක්ට්‍රොනික අයිටම් නම් ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් තියෙන්නේ ඒ අරින්න ඔය මේ හෝම් ඩෙකෝස් අනම්මනන්න මේ බ්‍රෑන්ඩ් නිව් තියෙන්නේ හැබැයි ගණන් අඩුයි ගණන් අඩුයි ඒකේ සමස්තයක් විදිහට අනිත් ඒවත් එක්ක බලනකොට ගණන් අඩුයි මොකද්ද නම එකේ ඒකේ මේ තනිකර මේ මොකද්ද නම කිව්වේ GEO කියලා තියෙන්නේ GEO ජියෝ කියලා මේ එක ගොඩක් තැන්වල තියෙනවා GEO කොහමර එක පොත්ත නම් මනං ඒවත් තියෙනවා කෑම්බීම තියෙනවා ගොඩක් දෙවල් තියෙනවා මේ පොඩ්ඩක් එකට තම යන්න හයිප මීඩියා ශොප් එක නේවා අන්න හරි 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 අර ජීයෝග වලච්ච මිරුන්න හයිප මීඩියා ශොප් හරි ම මේක දෙකල තියෙන හැමතනම් මේක ජැපන්ල ගොඩත් තියෙනවා ඒක සාමාන්‍යෙන් ගණක් අඩුයි සැකන් ස්ට්‍රීට්වල අන්න හරි මේක තින මේ සාමනය සකන් ස්ට්‍රීට්වලට වැඩි ගණන් අඩුයි මෙතන හැබැයි මේ කලෙක්ෂන් එක පොඩ්ඩක් සමහරලාට සීම සහිත වෙන අනිත්‍යත් එක වනට හැබැයි මේ අපේ මේ තියන සකන් ස්ටිට ඇත්තක වලට මේක තියෙන මාර බඩුතු තත බෑශවල තත බැශවල මේ කොහමරි මගේ පොඩ්ඩක් දැම ටෝකවලන මේ ටෝකවල ම මෙතනන්න මේ තනද මේ තිනමචන් කිලෝමීට එකයි දශම දෙකකින් මම කිලෝමිට 4ක් යන්න අතරක් සිරාවට ඒකට දෙකන බොයි ළඟ තිනව කිප කිලමිට 4ක් දුරයි පුතුමලාගන්නවා ඉතින් මට ළඟප තියෙනගේ කොමාට කියද අමාරුවට පැදගෙන යනවා කොහමාරි මම මේ එකතු කරනවා මේ දැන් එකතු කරන ගමන් ඉන්න මැක් සිරිස මන් දැක්ක සිරිස මම මේ ගන්න මැක්කේ විතුරන්න අයික අයිපරක ෆෙට් කරලන බං අනිතෙක් ගන්න තියෙන එක තමයි එක තියෙනක තියද්ද ඒක කවතු ගෝස්තොකගේ ලාච්චු කර කරලා බම්බේ ගන්න බං අලුත් එක දැන් නිමත තවයි අත්තින මුඩ එකතු කරන එක මේ එහෙම ගත් ඕකන ඉතින් ඩිස්පලේ කල තියන්න බැලු පිනි බං ඉතින් හොම දාලදාතම තියන්න අමාරු රාසාාවනය එකතු කරනවා අන්ත ඒක දැන්න පොටබල් හඩක් විදිරගෙත් ම සට පාචි කරන හොලද ස්ටෝස්ටිම පාචි කරන ලොකට කොට හැම එකම එකතු කරන්න හැ අර එක අර මොඩල් එක චේන්ජුරම් අර එන ඩිසයින් චේන්ජුරම් එතකොට ලොකොට මේ ෆෝන් සේමනම් බං එහෙම මේ හොඳයි ෆෝන් සේම ගණ්ඩ අයිඩක කියන්න මේ මට ආසාවත්තිබ ටෙක්කට ආස නිසා ඒත් ඒක මේ බෑ බං නිකන් අර බෑ කියන්න එක මේ පොට අමාරු කර අමාරු කරන්න මේ මොල් ෆෝර්නක් ගන්න කියන්නේ එකක් කරගෙන වැඩකුත් නෑගේ සිරිසකම ගන්නඩ ගන්නඩ දැකර මේක අයික මවල ගන්න බත් දැන් අර ගත්තර පසේ අපි වාස දේවතින ගොඩ කැවිදින්නවාතකොට ඒවල්ට යන්න බඩු සමනින් ිප්පයක් ඇතු තින ගන කියරන්න නො ට්‍රන්ස්පෝට්ට යනකොට පොත්තක බෑබන් කරන්න හැමද පොල පොල පායහල බං ඇත්තක ගොත්ත බෑබ ඒකැන් මේ රට එන්න අරගම එකයි කියල මේ බැ පුළුවන්න මේ සිර කතාව බෑ එක කරන්න බෑම කොච්චර කවුම හක්වත් සේවට කරන්න ඒගත්තේ ඉතින් මේ ඔහමරි
මාසිකාමර මචං අපිට මිස් වුණානේ දැන්. විස්තරේ නේ. මාසිකාමර අපිට කොහොමද දැන් මිස් වුණා දෙන්නේ. ආයෙ පාරක් ඉස්සරහට මේ ටිකක් ප්ලෑන් කරලා තියෙනවා. අපේ මේ ජෝන්සිනා මේ ළඟදී උඹට කතා කරාද? කවුද? මලියා ජෝන්සිනා. මලිදු. ඔව් කතා කරන්නේ විස්තරයක් කිව්වා 1.2 හරි මොකක් හරි 1.2 නෙමේ 30 එකයි නේ. ඔව් මම එහෙම මේ දාගන්න කියලා කිව්වා මොකක් හරි ප්ලේස් එකක් තියෙනවා කියලා යන්න. ඉතින් ඒකේ vlog එකක් ඉන්න තියෙනවා. ඒක අපේ නේද දවස් දෙකක් නේ. vlog එකක් කියන්නේ ඔව්. ඒක ඇවිල්ලා ස්පෙෂලි තැනකට යන්න මත් නෙවෙයි. ඒක අර අපි සෙට් කාලෙකින් කට්ටියම සෙට් වුණෙත් නෑනේ. ඔව් ඒක හිතන්න කට්ටියම එකට සෙට් වුණෙත් නෑ. හිර වුණා කට්ටිය පොඩ්ඩක් ඒ වුණාට සෙට් වෙලා පොඩ්ඩක් මොන හරි කාලා බීලා අර ෆුල් එන්ජොයි එකේ රිලැක්ස් එකේ ගෙවමු කියලා තමයි දවස් දෙක අපි සෙට් කරගත්තේ. අපි ඒකෙත් vlog එකක් කරමු. අනිවාර්යෙන්ම කරමු. ඒක අනිවාර්යෙන්ම කරමු. අපි සමහර විට හැබැයි මේ කාසල් එකක් තියෙනවා උදවරාවල. ආයෙත් ප්ලේස් උදවරාවල තියෙනවා. උදවරා කාසල්. උදවරාවල දැන් ඉන්න පට්ට. ඔව් උදවරා කාසල් එක තියෙන්නේ මේ එතන ඒකට ගිහිලා නෑ මේ අපි මේ මාසේ සෙට් වෙන්නේ මේ කාසල් එකට ගිහිලා බීච් එකට. පොඩ්ඩක් බීච් එකේ පාටි එකක් දාලා එහෙම සෙට් වෙමු කියලා. අර මේ මම හිතන්නේ ඔයා කියන්නේ ලොං බීච් යනවා කිව්ව එක ගැන වෙන්නද? අර මේ යොමියුරි ලෑන්ඩ් වගේ. එහෙම එකක්. ඒක ගැනද ඔයා කියන්නේ? එහෙම එකක් නෙමෙයි. මට මතකයි මලිදු මේ ෆොටෝ එකක් දාලා තිබ්බා අපේ 401 එකට මේ අර ගඟක් වගේ ප්ලේස් එකක මචං. ඒ ගඟ යන්නේ මේ ඉතර බීච් එක කිට්ටුවෙන් තමයි. ඒක නේද? මං කියන්නේ ඒක ගැන. මට හරියට මතකයක් නැහැ මේ ගිය කතාව මොකද්ද? ඒ මාතර බිසි වෙලා හිටින chat එක මට හරියට බලන්න බැරුව ගියා. ඒකත් එක්ක. ඊට පස්සේ මේ කොහොම ලොං බීච් යන් කියලා නම් කිව්වා මේ අගෝස්තු විතර වගේ. ලොං බීච් කියන්නේ මොකද්ද? ඒකත් අර යොමියුරි ලෑන්ඩ් වගේ මේ පොඩි යොමියුරි පාක් එකක්. යොමියුරි ලෑන්ඩ් මේ ලෝකේ වෙලුනේ තමයි බලන්න මලින් කියත් දාලා තියෙනවා. උඩින් කොයින්ද? ඒක තාතල් නෑ ආතල් කෝටියක් ඒකත්. ඒක වෙනම දවසක් කියලානේ. ඒ වගේ එකක් ඉතින් ඔයාලා ගලන්ට කියන්නේ මේ අගෝස්තු මාසෙත් එනවා කියලා නේ. එනේ. බලාගෙන ඉන්න පොඩ්ඩක්. හොඳ සෙල්ලම් ඉස්සරහට එයි අපේ ශාලිකගේ මූලිකත්වයෙන්. මූලිකත්වයක් නෑ අපි යන මූලිකත්වයක් නෑ. නෑ නඩේ ගුරා සාමාන්‍ය ශාලිකනේ. අර හේ අම්මචා මේ අම්මචා ගියා අපි ඉතින් යන් මචං ඕකේ ලෙට්ස් ගෝ. පොඩ්ඩක් ලෙට්ස් ගෝ. කමක් නෑ. පොඩ්ඩක් කරමු තා නැගිට කරමු. කමක් නෑ මේ හැබැයි පුදුම වදයක් දෙන්නේ යන දවසටයි යන කලින් දවසටයි. කන්න දෙන්නෙත් නෑ බොන්න දෙන්නෙත් නෑ නිදාගන්න දෙන්නෙත් නෑ උදේ පාන්දර ඉඳන් පයින් ගහරවන්නේ. කන්න දෙනවා බොන්න දෙන්නේ නෑ මම කන්න දෙනවා. අතින් දාලා කියන්න ඕන බොන්න. කන්න දෙනවා ඕන දෙයක් කාපන් කියන්නේ බොන්න නැතුව. හරිද? අර අපේ කවුද? මිනිස්සෙක් වුණාම කන්න ඕනි බොන්න ඕනි. තේරුම් ගනි. මිනිස්සෙක් වුණාම බං කණ්ඩායි බොන්නයි ඕනේ. ඒක හරි. හරිද? ට්‍රිප් එකක් යන්න කලින් දවසේ බොන්න ඕනේ නෑ බං. හරිද? බොන්න ඕන බා. බොන්න ඕනේ. එහෙනම් බීපන්. ඉතින් බීපන්. අපි පියවිසියෙන් හිටියොත් හරි අමාරුයි මේ ගමන යන්න. නෑ ඒත් අපි හිතුවට බං මේ ඇත්ත කතාව අපි අර මේ කොයිතර උසම ටෝකියෝ උසම කන්ද අපි නගින්න ගිහලා නැග්ගේ නෑනේ දා පැස්ස සීන් එක ඇවිල්ලා. උසම කන්ද නගින්න ගිහිල්ලා අන්තිමට අපිට උසම තැන්ට කියලා යටටම යන්න වෙනවා. ඔව් අපිට ඒක නෑ. ඒ දවස්වල වහිනවයි. ඔව් අන්න ඒකයි. නායන සීන් එකයි. නෑ සිරාට මෙදා නැග්ගේ නැති හේතුව බං ඇත්තටම හොඳයි මේ මොකද නැග්ගනම් එහෙම මං හිතන්නේ අපිට එන්න වෙයි කියලා ඉතින්. මං හිතන්නේ දැන් මැරිලත් බං මාස ගානක්. දැන් මේක මේ පොඩ් එක කරලා නැතුව මාසිකමාරක් කියන්නේ. අර ඒක ගියාම මැරිලත් දැන් මාස. ඒ යන්න ගිය දවස් තමයි මිතකේ මවුන්ටන් නැග්ගේ අපි. ඒ වීඩියෝ එකත් ඇති channel එකේ බලන්න. මිතකේ ගිය දවස් නේද? මිතකේ ගියදා අපි ඒ ගමන කැන්සල් කරා. ඒ වෙලෙම අපි පොඩ්ඩක් මැප් එක එහා මෙහා කරලා බලනකොට මිතකේ සෙට් වුණා අපිට. එදා තමයි උඹලා මට මේ කියවගේ මේ අනිදා ගන්න දෙන්න උතේ ඉඳන් නැගිට. ආ එදා තමයි අපි තේරුම් ගත්තේ මේ මිනිස්සෙක් එක්ක ගමනක් යනකොට තව දෙපාරක් හිතන්න ඕනි කියලා. ඔව් එදානේ. අපි අවුල නැහැ එදා තමයි හොඳට ගියානේ. ඔව් අවුල නැහැ. සම්පූර්ණ ලස්සනට ගියා. මේ දැන් සුගුණචලට වලට වෙච්ච වැඩේ පොඩ්ඩක් කතා කරොත් එහෙම මචං මේ ඔක්කොම ටික පැත්තකින් තියලා මේක අපි පටන් ගත්තානේ. අපි ගානට පටන් ගත්තා අපේ අර ජාතික කතාව වගේ තියෙන අවකි ගහරාව වලින් අපි වැඩි පටන් ගත්තා. ඊට පස්සේ අපි ජපානයේ තියෙන 100 ඩොලර්ස් එකගෙන අපි කරා. ඒ කියන්නේ අපි දෙපාරක් කියලා. ඔව් දන්නේ නැහැ මේක දෙපාරක් අපි මේ ෂූට් කරා. ඒක අපි විතරයි දන්නේ දෙපාරක්ම කරා කියලා. මොකද අපි එකපාරක් එක මීට් වෙලා අපි ඉස්සල්ලා කරා මේ මොකද්ද මේක කරා වගේ. අවකි ගහරාවල කරා වගේම අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ මෙතන ටෝකියෝ වලට ඇවිල්ලා අපි තුන් දෙනා ඉඳලා මම සංදීප ඊපස්සේ කවුද අපි අසියා කට්ටිය තුලා එතන ෂූට් කරාට පස්සේ ඒකේ
උන වැඩේ කියන්නේ ඒක ෂොට්ස් ටිකක් මැති මැති කට අපි දන්න හේතුමකද කියන්න මැති මැති කටලා ඉරිවස අප ඒක දැම්මෙන හැ අපි කරා කමන්න වෙන්න පුළුවන් ටෙක්නික ශස් තියෙන අපි කමන්නේ නවත්ම ඊට පස්සේ ආය පාරක් අපි දැ බැලු අපි දැන් අර මාසේ කාමාර ඇතුළද මද මේ කතා කරන්න ඒ මාසේ කාමාර ඇතුළේ අපිට මීට්පෙන්ට විදිියම්ම නැහැ වැට යසිට මං වැඩ අපි කිය තැන්ගල නවා අපි මාර විසි වෙලා අපිට හොද වැඩ අපි වැඩ කරන්න කයිශවල් මේ කම්පනිසල තෝට අප නිවාඩු ගන්නත් අමාරු අපි ට මීටන අපි නිවාඩුව කරන එකම දවස ඉති එකත් එක්ක අපිට කරගන්න විදිහත් තිබෙම හැ අපි කොහොමරි ටස්ස බැලුව මේ අපි මේ ඔන්ලයින් කරමුගේ මේ දැන් කරනවාගේ මේ ඔන්ලයින් කරමුගේ අපි එහෙම කර එහම දැන් කරලා හට ලස්සම පොඩි කර කර කතා කරයගෙන හො ස්තරට කතා කර ඊටත් පස්සේ ෆොටේජ හදන්න ඇද ඩිටෙක් ගන්න ඇද අපේ යසගේ කැම්මකට උනාල් වෙලා ඒක ෂූට් වෙලත් නැහැ එකව මාතෘකාව විත පාරක් කර ඉටවස බැලුව මොන්න රෙද්දත්තුනේ හරි යන්න හැ කියලා තැකමදේ අපිට දැන් කතා කරන්න එපාවෙනවා පිටවසප වැඩේ පුඩ්ඩ නවත්තලා අපිට පස්ස අද කතා කරන්න කතා මේ මොකද වුණේ කියලා හෝක තමයි විස්තර අපි දැන් ආය පර පොන්ස පලතිලට අපි හොල්බන් කතා කියන අපි අරගෙන දිකට අපි සතියට එකක් අපි දාන්න ට්‍රයි කරනවා ට්‍රයිකරන අපි සතයට එකක් දන්න දැම්මකද අපි කරන්න ඔන්ලයින් නිසා අපිට ඉට්ක විතරයි කරන්න තියෙන අපි සතිය අපිට ්‍රී දවසක් අපි අරගන අපි ෂූට් කරලා අපි ඒක එම කරගන්නවා ඊට පස්සේ මේ තියෙන ලස්සන මාතෘකාටිකක් ජපානය තුළේ සහ ජපානින් පිට වගේම කතාවෙන ලස්සන අස්වාභාවික දේවල් අසාපැති තැන් අසභාග සත්තු ඔයගේ කේක දේවල් කියන කතාගන්න හිතින පුරා උත්ත මිත්‍යා විශ්වාස වගේ දේවල් කතා කරන්න ළඟද එකක් එන්න තීරවා අද අපේ සන්දිපත්න සන්දි මතක් නොන අපේ සන්දිපනය සන්දිපත වැඩ මේ අපේ අද මේ ෂූට් කරන්න උදේ උදේතම දැන් දවල් දැන් මේ ෂූට් කරන වෙලාව 12:03 මේ ටයිමට මේ වැඩ කියලද පටන්ගමගේ නම හමාට නමට පටන්ගමගේ මේ නමට පටන්ගම කියදේ ලොකුම් ප්‍රශ්නවනේ බමර කියන්න මේ උදේ මංගේ පාකේට දිකාශ එතන් ිය වෙනම ලෝක ියාම මට ටයින්න කරවා දැන්න ර එතන සත්තු ඇවිදින හන්සය යනවා දැක වෙනම විස්තරක් ඉටසමට ඉටවස් නම ටයිම කර ටයිම කරට තේරුම්ගත් අම්මට වෙලාක් කියල රයන මගට බස්සගේ මේ ආයපාර කනිපතර එදම බොල කොල්ලක් ඇත උබ මොකද කරන්න අද කවන්න ඇවිදත් කොල්ල ඩව් එවි කොල්ලනික පොට දිවල කාට කතා කර ඒ ප්‍රශ්න තිබන මංගත කොල්ල රෑස්ත ඉතකට දන්නෙත්න මගේ අම්ම පතක් කරන්න දන්නෙත්න කියලා ඕයකෝ නමයා මාර්ටනවාකිව කාකිය අවුලන්නේ ඉටසේ හොමරි එහමතම ඉස්සරට වෙන්න තින වැට්ටික අද ඊළඟ බ්ලොග්ගකට ලෝගෙන ඊළඟ පොඩ්කාස්ටකට සන්දිපත් ඇඩ්ඩේ අපේ අපි ඊලාට කරන්න සපනචරටක් අපේ දැම් මේ කතා කරනවගේ බයිලාවක් මේ දැම මත කතා ගන්න මොකදුනේ කියර මොක ඇත්තන අපිට ප්‍රශ්න ඇතිව මොකදුන ගත්තේ අපිට වැඩ මිචන මේ පලෑන්කල් බෑන්කල් ලස්සට කරන්න පටන් ගන්න ඇතර මොකදුනේ කියලා ඉතින් ඉස්සරහට එන්ඩ තියෙන සුපනචරල් ටෝක් එක් ලස්සන් දෙක තුලායින්ද අනිවාරි මවල් මේ හෙන අතල්ලයක් ගන්න පුළ මැඩම් එක මේ හැබැයි මේක මේ කලින් අල මේ පොඩ් එක අහපු කට්ටිය මේ මට කියපුතියක් තමයි මේක මේ පොඩ්ඩගේ මේ අපි කතා කරත් අපි පොඩ්ඩක් අර පොඩ්ඩගෙන් අපි කරන මාසුකාපට පිටයනවා කිය මට බලපු කට්ටි කිවීමට හරි ඉතින් අර කියන්න ඕන මචන් මේ මේක පොඩ්ඩ එකක් හරි මම යාල අවුලක් කියන්න මේ හැබ මේක පොඩ්ඩ එකක් බං අපේ ලංකා මිසිම තවටක පුරදුවෙන්වා පොඩ්කස්ටක් අහන විදි පොට පුරුද පොඩ්කාස්ටක් කනප අපි මේ ඉන්ටවයක් කරන්නගේ වෙන පොත් ගොඩා කරන්න වෙලා අප එක ගැන කතා කරනවට මේ අපිසි මස්කාවගෙන අපේ තියෙන අදහස අපේ තින මතේ තකොට අපේ ගැන හිතන විදිිය තෙන අපිට ඒවගේ දෙවල් වෙලා තින අපේ තියෙන ඒ වෙලාවෙන ෆිල්ල අපි මේ ඩිස්කස් කරනෙක් කරන්න අපි කට්ටි අපි දැම් මේක කරන්න ලෙෂටයිම් පොඩ් කස්ටක් විදිර නැතු අප මෙහන කොල්ල ගන කරන්න වෙලා පිහිම කරන්න මේ යාලු තුන්දෙනෙ යාලු හරදන පස් දෙනෙක් හොම එකතුවෙයි හිතන තියන දන්න හම ඉන්න වෙලාවට අප ඉඳලා සීකස් ගරුප්ප ඉන්න කට්ටියක තුලා අපි ආස දෙයක් ගැන අපි මේ ආස අප ඇතන සුපනචවල්ලටයක් ආසලයල් ඔයගේ ගන්න අමුතු හොරදේවල් මේවලට ආස බෑ ඔය හොරදේවල්ක මේ මූස්ටියක් මච මතක් නයට කතා කරමසරහ මේ ඉයදල සුපිරියක් කර කියන්න අපි කොහොමත් හොරදේවල්ලට ගැම දේවලට කැමති මම දැ කවුදම කියනවට ඇකුණ ඉට පස්සේ මේ දැන් ඕක මේ කොහොම අපිට දැන් කරගන්න ඕනකම තියෙනවන කතා කරන්න ඕනකම තින ඉතින් ඒ අප ටයිම කදාගන්න ඕගෙන කතා කරම ඉතින් අර පොඩ්කාස්ටික බලද්දි පොඩ්කාස්ට එක
හරියට බලන්න මේ කියන සංවාදයක් අහන විදිිය මේක වීඩියෝ තිබත් එක නතත් එකයි මේ ඉස්සරහට මම මේ අයිඩිය ගත්තයන් ඉන්න මේ බලත මේ කියන් හිටිය මේක මච මේ ස්පොට හවලට අපි දම් කියලා මේක මේ ඕඩියෝ මාධ්‍යම විතර කහන් ඕඩිය මාධ්‍යම විතර කහ ගටනක වීඩිය ඇතම දාලත් නැ ොඩ්ඩකට ගුඩ්ඩයිඩිය යුටුපෙන් බලනාටය බලන්න ස්පොට් පැවලින් බලනාටය බලන්න එහෙම මේ දෝට එහෙම වැලටික් පොල් අයිඩියක් තියෙනවා ඉට පස විස්සරට ලොක්ස් ටියක් කෙන්ට තින චැනල්ල එක මහිතන්න හෙන ග්‍රෝවෙන අවුද්දක් වේ දා සිසිපාතාවජ අවුරු මොනහරි දෙයක්කයි මෙයා කිය හැටියට බලු කියලා එක ගත් ඇකට ගත්ත ගතිය කතා අවුද්ද කිය අද ගත්ත බං අද ගත්තරම නිස්සු දැක්කන දුවනවා මට මොකද මොකද මෙහෙමින්න වගේ ඒ මෝටිවේෂන්ෙන් තම කතා නාම එක ඉන්න බහර නිදාගත්ත නති දන්න අද නිදාගන්නතු ඉන්න සොඳයි කමන්න ඇමට හෙටත් නිවරන්නේ ඕපන හිට අද මිඳ ඉටි පස්සේ කොමරිද මොහමටිකත්තියෙන් දැන් ෆිල්ම් ඇ නිසල හොර නිබර හොරවලට යාස කිය මට තිය ෆිල්ම් පොලටම අන්ටල් ඩවන් කියලක බැලුවය ෆිල්ම් කම අන්ටල් බල දින මේ අන්ටිල් ඩවන් කියන මොකත් මේ හෙන මේ ලෙජෙන්ඩ්‍රී කතාවක් ගෙන තියෙන මේ විස්තර ලබ්බා අර ඔබ දන්නවදර මේ හවුස්ස එකත් තියෙනවා මචන් අපේ යද්දී හරිද එක පාරට මචන් හවසේ මතුවෙන් එක අපි පාලු පාලකින් හරිකවන්න පහිකර මතුව දික රටක්ද පින්නවන්තික තැන කර සඳහන් කරන එකන අර පොර කතාවක් තින මේ යුරෝපියන් පැතිවල තියෙන ඒ ගෙතරින් මතුවෙන් හරි ඒ ගෙතර ඇතුළට ගියාට පස්සෙම අපිව හිර වෙනවලු අපි වනිය අර හිර වෙනවා ඉට පස් ඒක තියනවච වැලියුර් ලෝසුව ඒ වැලියුර් ලෝසුව අලි පැත්ත මේ හැරෙනවා ඒ මූවික අනි පැත්තරන්න ගන්නේ කරන උට වැලටි අදලගන්න වෙන්නේ මේ අර අනි පැත් හැරනවා එතකොට බං ඒ රෑවිදිතමයික වෙන්න ඒ රෑවිද්‍යක වෙන්න ඉට පසගේ වැලිටික පිට වැටනවා ඒ වැටෙන ටයිම් එක බං අපි සවයි වෙන්න එක දේවල් වෙන අපිට හිතේ තින ද මැවෙනවා වගේ හෙම දේවල් තින දැම මූවිකටක් වෙනස් පුරාවෘත තින් අර එතකොට අපි ඒ විදියට මේ අපි සවයි වෙන්න ඕනේ මේකට හොටල් ලැප පලේස ගෙස්ට හස පලේසය අපි මේ රාත්‍රී සවයිවෙන්ට ති ඒ රාත්‍රට සවයිවෙන්ට බැරුගිය උඹහිතපංක අපි මැරුණ කියලා අපි දැන්ගේ පස් දෙනෙක්න අපි පස් දෙනා මැරුණ අපි මැරුණට බං ආය පාරක් අපි පිතෙන අපි ආය පරක් කර ටයිමේ මුලටනවා ආයපර කොරලෝසි උඩ අර ආයපර කොරලෝසි වැල්ටිකුඩ ආයපාරම අපි දන්න අප ඉලට මැරනවා කියලා හැබැයි අර කලින් පාර මැරිච්ච හිත පංගුදෙන් මහිතන අත කැපුණ කියලා ඒ අත කැපිච්චගේ පාර තියනවා පැල්ලම වගේ තියනවා කල ඊළඟ පාරය එද්දි ඒ මෙහෙම මචන් කීප පාරත් හොම මැරිලා මැරලා අපි මචන් ආත්මයක් ගොඩ පත්වෙනවා කතාවත්තිනවා අපිට මැරෙන්ට පුලම් වාර ගානත්තිය කොහමරි කරලා අපි ට්‍රයි කරලා අපි සබයි වෙන්න ඕන කට්ටිය උදේවනිකන් ඉන්න තින අර මේක නාට පස්සේ ඉට පායනවා ඉර පායනක අපි ඉන්නද එහෙම කතාවත් නො මේ කට්ටිය කියනවා මේ එහම මිසින් වෙලා තියෙනවා කියලා මිනිස්සු කියලා ඕකන ගැරම රයින පදේ සුරංගන කතාවක් ඔය එක ඒකට මේ ගහපු මූගත්තින එක බේස් කරලා ගහපු මූවය කන්ටිල් ඩව් දස් විසිපා ඒක බලන්න මේ තව මූයක් ඩවනෝඩ් කරන දස් විසි හතර අවපන්තා බැරි නැහැක මේ සම මෝන්ස්ට කියලා මට මත විදිර සම මෝස්ට කියන්න සින්න ඒක මචන් මේ මහිතන්න මේ අර ටීනේජස් ලයි මොක් කරයන එකක් වගේ මෝස්ට සම මච මෝස්ට නම මෝන්ස සම විසි හතර එක මේ ඒක මහිතර අර අපි බැලුවේ මේ පත් ස්ටේන තිං සෝගෙනක ඒයිප ගැන කතාව මට දැරනට රේලක මේ උඩින් පල්ලෙන් දැක්කම් මන්සා රේලක වන්න මුක බලන්නල මොද රේලක බලට ම මේ ඒගන හයිලට පිකස් පෙන්න්න හරි කොහර ස්ටේ හරිකොන ස්කෝ කර ඇතිම දැක්කව මූක තැන්දකතුමත්තකනේ වයිප්පෙනයන් ඒ වගේ දරුණේ ඒකද දන්න ඒ වගේ එකත දන්න මතාව දන්න මොස්ට සම තෝඩ එක බලන්න ඕනේ අද රෑවගේ හිතුනොත් බලනවා ඒක මේ ඇති මොකද මේ අද ගැන මේ දවසල මේ හොඳ වගේ සිනමා අප්ඩේට්ස් වුණාද සිනමා ජීවිතයද වගේ සිනමා අප්ඩේට්ස් මගේ සිනමා ජීවිතය ඇත්තරම කිසිම ආතල් ඇන්නෑගේ එකන්නේ වැඩම තමයිති සිනමා විස්සරහට ෆිල්මක් බානුනේවන මොකද බං කියසති අසනීපුනොත් එක්ක අස පොඩ්ඩක් වුණ හැතුනා එක අපි ඒ දවස්සල්ල ලංකාවෙදදි ගණන් ගත්තර මේම ගණන්ගන්නෑ
මේ හම වැඩට ගිල්ල ඇදගෙන ගිල්ල ටික් කරගෙන ගියා කොමාරි ඉස්සරහට වැඩටිකක් මගේ තියෙන ඉතින් පොඩ්ඩක් ප්ලෑන් කරගෙන අපි බලෝ ඒටික කරගෙන අලුත් එකන්නේ අලුත් එකකින් අලුත් දිහට එන්න අඩියගත් තියෙනවා මේකින් අයිෙන් නෑ මෙහෙම ගිල්ල අලුත් ඉදිරි කියන්න මොකද මේ සිංහල සුද්ද සිංහල හරනවාගේ ඒ වගේ බලම අපි මොනහරි සිංහල භාෂාව හරි අලුතින් හදලාරි දෙයක් කරන්න බලවනේ දැ මොකද බොඩත් කිවන අඩියස්ට තින කලන්නේ චැනලයක් කරගෙන යන්න අපි තාම සංකල්ප මට්ට වෙතින් ස්කෙච්චක් ගහගෙන යනවා මටන් ගමුණේ ලයික මචා හැමදේ මේ ස්ටාර්ට මයින වැදග අනිවාරේ ස්ටාට ගන්න මෝ කරදයක් අපිගෙන් හැමදේ ගන්න මොකරදයක් බ පටන් ගන්න ලබ දැසීකස් උදාහන්නට ගනික අපි සීකස් පටන්ගත්දිව දැනට වේ දැමික මහලකු ඩක් කියල නෑ අපේත් අපිට වීඩියක් කරන්න හිතන මට අපේ ඔලු හෙල තියෙනවා අද තියන් ලජ්ජාව ගිහිල්ල පිම කැමරාව කිසර අපිට කතා බන්න එක අපින අප කවුත් දැක් අපේද මූුණ බං අපි කතා කරන බොයිස අපිට බං අපි කවරුත් අප එක්කත ඔලක් හැගේ විල තින අපිට අර පලවනි බ්ලොක්ක මචන් ආය පරද බලද්දේ මේ මම්බම් මගේ ජීවිතය බ මම මේ සිරාම කතාව ගන්න මගේ ජීවිතම පල වැඩි හරියම් ම ෂූට් කරම ෂොට් එක තමචා ඔය සීකස් ලොක් පටන්ගත්ද මේ ටෙක්කෝ පලවනි ටේකව ඒක බම් මම ගත්ත මං හිතන්නේ එතකොට මං හිටියම මේ තකසකි දන්නාවේ තකසකි නම්බ කුම ගෑමනි කම්බන් ඒ පොඩි ෂොට් එකම කරන්ති බ සෙත් ගන්නවා සැසෙට්වෙන්න ආයගන්න ආයසෙට්වෙන්න හොහොම දැන්බ දැම් මේ හොඳම දේ කියන දැම් මේ ලඟදී අපි ගේකත් ලොගයක් කරලදින ගෙඩිට කරන තම කරේ නෑ ඒක මේකට පස සමාට වැට මොද ගෙඩිට ලොයි දිකයි ඒ නිසා මේ හොමරිබ දැන් ඒක බ කතා කර වැැහ ඒ බලන්නෙත් මොකක්ද ගත්තේ හරි කැම්ම ඔන්න ඉච්චරයි කැම්ම කොන්න කොඩ රන ඉච්චර ගත්ත ඒකට ගන්නවද ගන්නවද එහෙමක් නෑවගේව එක ඕකතම සින්න කිය අර අනිතකතම අපි ගන්න බඩු හෙන අපිවා මේ මොකක්හරිකවන ද පටන්ගත්ද අපිවා මේ දේවල් කම්පලිට් එකම ඉන්න හොඳ නෑ හොඳ එක්සම්පල්ල අප සීකස් පටන්ගත්ද අපි තිබ කැම්ම විතරයි මත ක්ෂන් කැමක් තරයි බතිබේ ක්ෂන් කැම්ම කරන්න අපි අර සෝස්කුල එක්කොල හිල්ල අපි තම දවස වැස්ස දවසක් මේ එත්තේ හුලකට බං සමහරට ලොග්ගේ කතා කර තැන් ඇහෙන්නෙත් නැහැ ඉට පස් මයික තිබ මයි කරමන රෝන් ඔයාම එකක් තිබෙන හැ ඔය තිබිච්ච දෙයෙන් අපේ අනිත්තක බව මේ හොඳ දෙකෙන් ට්‍රයිපොඩ් ඇති පි හැඩල්ල විතරයි ට්‍රයිපොඩ් ඇති පිත් නෑ දිකන් අර ස්ටොක් කැම්ම විතරයි තිත්තේ කැම්ම එකෙත් මම ගත්තේ මේ ක්‍රියට ටීට්ටකන මේ නොවල් කැමොල්ලි ගත්තේ නොමල් කැමොල් විතරග තිට ඒකට වෙනම ස්ටනත් බැටිස් දෙයක් කරන්න හෙමගේ එම ගේල්ල එකතන මේ බැටිස් දැස පිට අපි ආය පරක බැටි සුප ජාජ දාලා එකතන අපි ටෙක් ගත්ත ම වලද මතරයි මේ වද ෆෝන්නේ මල් මුගින් හරගත්ත මේ අපි නැර්තනක කියන එහෙම තම ස්ටාට් එකත් හැවන් දැන් යම් කිසිමට බොල දැ මේ ලයිට්ස් තියනවට මේ ස්ටඩියක් තුළ කතා කරන්න මේ එතකොට දැම්මතන අපිට එඩිටිං වලට අපිට බඩු තියෙනවා අපි කතා කරන පැදිල ලස්සට මයික් තියෙනවා කෙන අන්ඩන්ව මොක්කරගෙන වීඩියකින් වීඩිය හකමට අප්ඩේට් කලා තියෙන තුන කියන එක බං හරියට මුලි දම්බලපිට පේනු ඒ සබ අර මම හමිස්ම කියන්නේ අප්ඩේට් එකක් මේ තියෙන්ට මෝ නෑ බව මේකන වැඩක් පටන්ගන්න අපට හැමදේම මෙත වට අප්ඩේට්ලා තියන්න ඕන්න මොනම දෙයක් විස්නසයක් හෝබේවා චාල්ලෙක හෝබේවා ස්ටඩිස් හෝවා ඕනම දෙයක් තමගේ වට පිටාව මේ හරිනික හිතත්ම කවදවත් මංහිතන්න අපේ ගෝල්සල්ට අපේ ශිමන්සල්ට අපට අන්න පුළුව කිය මොකද යද්දි තම අපිට බං ඒබම් එන්න බං අපි සමහරලාට අපි හම්බකර දේවල් දේවල් ගන්න අපි හම්බකරන දේවල් අපට දේවල් ගන්න සහපි කරන දේවල් අට පාඩුවට පේන්න ගන්න ඕකන බං වෙන්න ඉති ඒනිසා මම කියන්න මේසම අර ස්ටාර්ට් එකතම වැදගත් ස්ටාර්ට් එක පෙහට ඕක බං කොහොත් ගලාගන නවා මොන මකුල ඉතින් බොඩත් එකතම කියන්න පටන් ඕක මච්චලා ගැහ බනේ පටන් ගනි මොක මට කියලා බට තරක්න හොස් කල කියර මම මංහෙන ආසාම හිට මංහෙන ආසාම හිට තිබ ලංකාව දම්බ මේ ්‍රවල ජල මගට කවිතන වෙන හල් නවා තන්නකල මේ ඉදුර සලා කල විදිනට හැමතනම විත්ත බට මම ක්‍රියට් කරන කිසි ෆොටෝස් ගත්තනට ක්‍රියට් කරන වීඩිය ගබ
ඒ කරේ නැති හේතුව මේ මම හැමතිස්සම මට ඔලුව ති බයිඩ එකක් මට ගිම්බල්ල එකක් කරගන්න ස්ටේබල් කරගන්න වීඩිය එහෙමගෙන අර හෙන එක මගේ මයිට තිබන එහෙම අපරාදේ දැම් සමාගටතම අපරාධනිකන් අර පොමත් ලයිෆ කියර එහම නොවේ මෙහමුණන කියලගන්න හම කියනවගේ ඒතා වෙන්න තිබ මේ කතාව මෙම එන්න තිබ්බේ බත්බ ඒ කාලෙම් කක්හර දෙයක් අර පටන් අරන්න තිබ්බන මේ වෙද්දි මංහිතනවා මේ සීකස් පටන් කරන්න ගොඩ කාලයක් කිය මට නම පුමත් තිබ ඉස්සර දම අයිඩියක මේ ඒවට මේ පටන්ගට තනක්වා නැතු හිට දකුමට ජපැන් අවට පසෙන් පටන් ගත්තා මේ හැබැබ අර ස්ටාර්ටකට බං වැදගත් හැබ කිසිමුද තියනදේ පටන්ගත් මස ම ත හරන තකට අපට අඩු පාඩු හොත්තේ එතම තීර මොකද මගේ වීඩියෝ මට බලත්ම මට පෙන් අප සෙට්න්න මේ පට කර මේක මයිකයක් හමත ලයිස් හරියන්න ෂඩෝස් පේ ඩෝසයි කරන්න ඒක එතකොටම ඔල්ුවට එන්නේ එඩිට ලොක ලාක් කන එඩ් කරන ස්පීට ඩි කරන්න කර කරගන්න කැල්ලෙන් කෑලදා අපට සෙට් ඩ හමත බකුමත් එහම විස්ත්‍ර කොමත් මොන බන ගහවත් ඔහුමත් මොතම අපි හැමදේම අපි හැමදේම බං කම්පලිට් කරම් බං වැඩේ කරන්න බලන් ඉන්නවා කියලා කරත් මේ වෙන්න බං අපේ ටයිම් එකෙන් ඔහෙ ගිහිල්ලා බඩු ටික තියෙනවා ඊට පස්සේ ටයිම් එක නෑ බං එහෙම සින් නැත්තේ ඒක තමයි විස්තරේ මට දැනෙන විදියට මේ කොහරි පටන් ගනින් වැඩේ අපි කරන් යන්න කියලා මේකත් මේ සීකස් කරනවා පටන් ගමු මේ සීකස් කරනත් එක වැඩේ කරන් යන්න බටත් ඒක වැඩ කොට සත් තියෙනවා මටත් තියෙනවා මම නැහැ බං බටත් වැඩ කොට සත් තියෙනවා අපි වැඩේ කරගෙන යමු බලමු ඒක ළඟදිම එයි ළඟදිම පටන් ගමු ඒක තමයි අපේ ළඟදිම පටන් මාස දෙකක් වගේ මාස දෙකක් යන ලොකු කාලයක් බං වීඩියෝ කලින් පටන් ගමු නෑ මගේ ප්‍රොඩක්ෂන් එක ලොකුයි ඒකයි අපට මේ ලොකුට එක වඩක් කියන්න දෙන්න ප්‍රොඩක්ෂන් එක පොඩ ලොකුයි ලොකු වැඩක පොඩි පටන්ගැම්මත් තමයි දෙන්න යන්නේ බලමු අපි පොඩක් එහෙම තිය ඒගානෙන් කියලා නවත්තමුණේ වැඩේ ආතල්ල වෙලා තියෙන මේ ඉස්සරට මේ වැඩට මේ මොකද සුපරජටක්සල්ට මේ කට්ටිය කියන්න මචන් කියන්න අපේ ඉන්න මේවලට කියන අපේ සීකස් අපි සුපරචරල් ටෝක්සල්ට අපි ගෙස් කෙනෙ කනිවාරෙන් ගන්න ඕනේ ගෙස් කෙනෙක් කියන්න ගෙස් කෙනෙද නැතම අපේ ඉන්න සෙට්ට කියන නෑහෙමනවේ අපේ සෙට් එක ඉන්න ඔක්කුමල්ල ගෙස්ල තමයි ගෙස්ලා අර ස්පෙෂල් තවයිය එකද එකක ටලස් තීර කට්ටිය ඉන්නේ මේ අපි එහෙම අය එකකට එකින් එකට ගෙන්න්නමු ඒ පාටමරුණේ ඒ පාට මරු සබංකුඩ පුුණ මොනවද සබංකුඩ පුුණ හොඳයි ඒ නැහෙම බඩ සුද්දන්න එක හොඳයි සබංගුඩ එක මේ මොකක්ද මම මේ දැක්කද කල්ඩියම් බ බිය තිබෙත් නෑ මේ ම පාට කර ගත් පත පාර්ත කරගත් කද බම් මේ ලාලිල් පරදියමක් එහෙමල ගත්ත දෙක තිර දෙක පුකුත් දරුවෙත් නෑ ඉතින් කරන්න එක මේ සෝඩ ගන්නේ සෝඩ එකක් බම් මේ බ්ලූ ක්‍රීම් සෝඩ කියද ස්පාල්කින් ෝට රහ ෝට එක මේකක් යන ස්පාක් වෙනද මේක තනික ෆ්ලේව එක බම් මේ ස්පයිට් නිල් පට කරල ඔහු ඉතින් පාට පොඩ්ඩත් දබ මංහිත මොක්කන කර මොක ස්ථාගින් ොඩිකට මොක ෆුට් එක මොක්කරීම ආදල්ල කෙරිය පාටත් ස්ටම කරි කිසිම දෙයක් නැවම් ගම කවුල දන්න එක පරබ්ිය බන්න පත ගඩ පාම කල්ට අයගන්න පාගන්න ලොකු ආතරලයක් නෑ කල්ඩි එල නොයිට බරම කියලක ගණ්ඩ පාගරක සෙට්න්න ගණ්ඩ පාගරක කල්ලි එක අයි බලන්නවනං අයි මේ කඩවලට දාන්න බා ඉති මේ කෝ දේදස මේ ආදරය සම්බන්ධ යන ආදරයක් තමයි හොයාගෙන ඉන්නේ හොයාගෙන යන්නේ හොයමින් ඉන්න හොයාගෙන ඉන්න නෙවෙයි හොයමින් ඉන්නේ මොකද කටපොරකිවත් දියවරු කැ මේ මිනිස්සුන්ට ඉති ඕන තරන් දෙවල් කියන්න පුළුවන්ගේත් මගේ හිත දන්නවානේ මොකක්ද මෙතර තියන්නේ ඒ බල නොගොල්ලොත් දන්න ඇති කියල බං හිතනවා එහෙමයි ඉතින් ආදරේ කියන දේ ජීවිතයට ඕනි ශාලිකා වැරදි මාතෘකාවක් එක් ඇදල ගත්ත ආදරේ කියන දේ මෙහෙමයි මනුස්සෙට්ට ජීවිතයට කෑම වතුර හුස්ම වගේම ආදරය කියන එකත් අනිවාරය ඒකනිකම් මේ අර ටික්ටොක්
පේජක්කගේ වුණ කියල හිතනවට ටික්ටොක් ලයිව කාවාගේ කිල හිතනවා කොහොමාද මේ ආදරය ඕනි ආදරය ඕන හින්ද මේ එයා කාගෙද මගේ ධරයගෙද ඒවාදාලනෑ කාට වුණත් ආදරය කරන්න මට කියන්න දී එච්චර ඒගන තමන්ගේ තමන්ගේ කරගන්න ලෝකෙටම ආදරය කරන්න කරගන්න මාශනය ආදරය කරන්න කරන කියන්න ඕ මත් තමන්ගම කරගන්න ඔන්න ආදරය කර ආදරය කියන්න මේ දෙයක් මගේ වුණත් කාගෙ වුණත් අපි ආදරේ නම් එකට ආදරය කරන්න අනිත් එක මේ අපිට ආදරේ නම් ඒ කොයලාගත් එය එකට පිටුපාන්නත් එපා අපිට ආදරේ දේවල්ලට අයි පෙරලා ආදරය කරන්න පුරුදු වෙරලා ආදරය කරන්න පෙරලා පෙරලා ඒකට පෙරලගෙන ආදරය කරන්න යන්න එපා පෙරලා ආදරය කරන්න අපෝ ආදරය කරන්න පෙරලා ආදරය කරන්න පුරුදු නොනෝ පෙරලගෙන ආදරය කරන්නේ පෙරලගෙන ආදරය කරන්නේ අපේ මේ මනිදුත් මේ නග මනිදු චනල්ල මේ කට්ටිය දගනත මේ යට ලින්ක දාගන්න මනිදු මාරේ අපේ මාරේ මාරයගේ චනල්ල එක මාර මේ නම්දක් මේ වීඩියක් මක් දාක මේ අදදන්න ිට මාරසිංහ මේ දැන්ම මට ආව නොටිකේෂන් නැක්කාව මාරේ වීඩියක් දාරග මාරේ මේ යෝසි ඔන්ලයින් මේ මහිතන්නේ අද වැඩ කිවකේ මහිතන්න ජෝන්සිනගේ මේ චනල තිනයට බලාගනයන්න ලින්ක ඇදදාල් තියන්න ුව අනිවාරෙන් ුව සබස්ක්‍රයිප් කරන්න එපා බැලුහන් ඇති බලන් ඩෝනිත් නෑති කියන්න ඕනදරගෙන බල කියන්නෙත් නෑනිකම් බොරට පෑගන කතා කරම ඕහගන්න උන්නන කිව්වා සබස්ක්‍රයිප් කරන්න එපා ඌ මේ වැඩට මේට ගන්න පුමත් තේරුවන්න කොරගත්ත කිය සම ඌට ගන්න වර කොහේරකම ඇවිදි එක් ඇති බරුසගන්න වර මේ මං කියන දෙවල් නේ මලිද තනිකරම ශාලිකගේ අද ස්ක්‍රප් එක තිය ස්ක්‍රප්ේ තිබට මං ස්ක්‍රප්ට අඩ ගන්නන කවදාව මඟ පට ආදරය මලිද හෝර මේ හෝම විස්තරක් යන්න මේ දවස්ටිකේ ගැන මේ මාසකා මාරත් මෙන්න මෙහතම කියවුණ ඉගන්නේ කිසිම තේරුමක් ද මේ මාසකමාර මොකදන කියෙන හොඳ ධර්ත මේ කර ඕ ඒ තේරුමක් නැති ගතිය උඹලටත් දෙන්න තම අපිේ තේරුමක් නැති වීඩියක් කරන්න තේරුම් ගනික ඇත්ත කතාව මොකද මේ අපිට මේ මාර්ම සිද්ධියක් කියන්න බා අපි මෙම කතා කර පෝස්ථා අනන්ත අප්‍රමාණයක කතා කරන්න ච්චර එතන හට ඉන්නද නැතිගත්ත මවානිත්තක මේ මට මතකයි මම සතියක් එකමාරක් මට ඊටත් වැඩිත මන්තබ ඊටත් වැඩි මම්බං මිසින් වෙලාව හිටියව ඉගන්න ඒ බම බං තනිකර ගිතරවත් නෑ ම කියනවා මෙහම ඩොකිවලත් මෙහටත් නැහැවගේම මෙහෙතු හැට නෑම ඒදර මවන මිසිං රහිටිය කාලත් බේ කාලෙක හොද වැඩක් කරන්න පැන් කිය මොනායි මනා වුණාද කියලා මට තේරෙන්නෙත් නෑ මේ හෝමරති හොම කල්ල හැ චර වැඩක් වුණේ කොහරි මාසකාමාරක් මේ හැේ මාසකාමාර මේ හරි සුන්දරයිබ බොරු කියන්න ඔන්නෑ හරි හොඳරගෙන මාසකාමර මේ වැඩවලින් ඇත්තර හටිකවන්න කොමර හිටිය මාසකාමාරම මේ මට දැනුණ මේ මා විදරමගේ බොක්කට පදන මාසකාමාර දෙක යමර ජීවිතය අමතක වෙන්න හැබ ඒ වලින්ට එන ජපානය තුළ ගියපු හරි ලස්සන කාලයක මට ඇතින පොද ලස්සන කාල මතකන් සායක ස්රහටත් ඔහොම මේ වේ හර ලස්සන මතකයන් ගොඩාක් එකතු ලස්සන දේවල් එකතු වේන ජීවත මේකාල් ඒකත් එක මේ ඒකත් එක්කර යම්කිස් දෙයක් අපි මේ බැලස් කරන්න ඕන කරම මංකිව මේ අපි දන්න එකකට තැන් කරිතර මේ වෙලා නැතුව මේකත් අපි කුමත් කර යන්න ඕනකින් තටාව ඇත්ත ජීවිතය හරිම වටින දෙයක්ත්තයි බැලන්සින් කියනදේ ඕනම දේකට අපි මැදයිදගෙන දෙපැත්ත බැලස් කන පුරතිෙන් ඕන ඕන ප්‍රශ්නක තිවුණ මොනම අවස්ථාවක තිවුණ එක ගොඩක් වැදගත් දෙයක් බැලන්සින් කියන අපේ ඇත්තරම නැත්තන් ඔය මිනිස්සුන්ට පිස්සු හැදෙන්නේ වරම ඔක්කොමනෙත් බැලන්සින් නැති වුණහම එක දෙකට විතරක් ඇලුම් ගඩගත්තමේවා එහින්ද බැලන්සින් කියන්දේ ගොඩාක් වටිනා ජීවිතයට ඔගොල්ලන්ගේ එකැනෙ පෝකස් එක එන්න මෙන්ටල් ස්ටේට් එක ස්ටේටස් එක ඒ ඔක්කොටම බලපාන බැලන්සින් කියනදේ එහින්ද හැමෝට මාදරය කරලා හැමද බැලන්සක තියාගෙන ඉන්න කියලා මං කියන අන්ති ඒගන ගොට බැලන්සින් කියනවා අපි ජොබ් එකක් හෝේවා අපි පැමිලික හෝේවා මේ සමර්කටයක් තන්න බැලසින් කියන්න මේ 50 කිය හෙම නෑ බ 50 කතාවන්න මේ දන්නේ අපි බම් මේ නෑ ඒක
එක වෙලාවනු ඩිපෙන්ඩෙනවානේ බං මේ කියන්නේ දැන් හිතපන්කෝ දැන් සමහර කාල තියෙනවා අපි ෆැමිලි එකට අපේ වයිෆ්ට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එහෙම අපි දෙන්න ඕනේ බං 80ක් විතර දෙන්න ඕන කාල 80ක් විතර අපි යාර දෙන්න ඕනේ 20ක් අපි ජොබ් එකට බිස්නස් වලට එහෙම දෙන්න ඕනේ අන්න තව කාලයක් තියෙනවා බං 80ක් විතර අපි යවන්න ඕනේ බං අනිත් පැත්තට ඕ ඒක මෙහෙම ශාලික දැන් අපි ඒ බැලන්ස් එක එහෙම ගැහුවට දැන් අපෙන් අපිත් එක්ක අපේ වටේ ඉන්න මිනිස්සුත් ඒක තේරුම් ගන්න ඕනේ අනිවාර්යෙන් ඒ කියන්නේ අපේ ෆැමිලි එකයි කියහම අපි ෆැමිලි එකයත් ඒක තේරුම් ගන්න ඕනේ දැන් ජොබ් එකට අපිට ඇරෙන්න වෙන වෙලාව ඒකට වෙන් කරන්න ඕන වෙලාව ඒ දේවල් වෙලාවට පොඩ්ඩක් ඒ එක හදලා දෙන්න ඕනේ මොකද මේක සෑහෙන ලොකු ගේමක් අපි ගහන්න ගේමක් ගහන්න අපි විතරක් නෙමෙයි මේක අපි විතරක් නෙමෙයි ගහන හැමෝම මං කියන්නේ ගේම ගහන හැමෝම ෆැමිලි එකක් ඇතුලේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ජොබ් එකක් ඇතුලේ ඒක ඒ අය දන්නවනේ මං කියන්නේ මේ හැමෝටම පොදු දෙයක් එයාගේ වටේ ඉන්න අය අර පොඩ්ඩක් එයා තේරුම් ගන්න බලන අනිත් කෙනාව අපි අර ඉන්න මානසික මට්ටම මොකද්ද කියලා සිටුේෂන් එක මොකද හැමෝම එකම සිටුේෂන් එක level පොඩ්ඩක් එකක නෙමෙයි බලලා ඔව් මොකද අද තියෙන ප්‍රශ්න නෙමෙයි අනසෙට හෙට තියෙන ඒකත් තමයි මේ වෙලාවේ තියෙන ප්‍රශ්න නෙමෙයි තව ටිකකින් අපිට වැටෙන්න තියෙන ප්‍රශ්න ඒ වගේ පොඩ්ඩක් ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ ඇත්තටම අපි වටේ ඉන්න මිනිස්සු ගැන අපි ළඟින් ඉන්න අය ගැන විශේෂයෙන් අනිත් දේ තමයි මේ අපි බම් කරද්දි දැන් ඔය මේ කතාවට ආපුසාම කියන්නේ අපි බම් දෙයක් කරද්දි කතා කරද්දි එහෙමත් බයි පුරුදු වෙන්න ඕනේ බා ලස්සන තැනක් තියෙනවා මේ අර මිනිස්සෙක් අපි දන්නේ නැහැ නේ උින ෆීල් එක මොකද්ද කියන්නේ දැන් එක්සැම්පල් එකක් උඹ හිතපන්කෝ මේ අපි ඩ්‍රයිව් කරන් යනවා හරිද ඩ්‍රයිව් කරන් යද්දී මිනිස්සෙක් බං හෙන හිමින් කල්පනා කරපුවක පාර පයින් හරිද අපි බං හෙන හයියෙන් හෝන් එකක් ගාලා බයන් කියලා අපි කියන්න හොඳ නැහැ බං හරිද ඒ කියන්න හොඳ නැති හේතුව බං අපි දන්නේ නැහැ බං මේ මිනිස්සයා බං වැඩි වෙලා අපේ ඇතුළේ ඉන්න කාටත් වෙන ස්ට්‍රෙස් තියෙනවා හරිද ඒක වෙන්න පුළුවන් ඒත් බං අපි ඇතුළේ ඉන්න එක දැනගන්න ඕනේ පාරින් එකක් දැනගන්න ඕනේ මං කියන්නේ අපේ ඩ්‍රයිවර්ස්ලා විදියට අපි වීඩියෝත් එහෙම අපි දැනගන්න ඕනේ බං පොඩ්ඩක් උට පාර පයින් දී ඩයලට පොඩ්ඩක් ඉඩ දෙන්න මොකද අපි දන්නේ නැහැ බං උඹ යන්නේ ජොබ් එක නැති වෙලාවද මොන ප්‍රශ්නයක් උඩ ලොක්කා මොකක් කවුලක් දාගන්නද තේරෙනවද ඔය වගේ අපි සිටුේෂන් එක දන්නේ නැහැ බං ගෙදර යද්දි මොකක්ද හිතර ප්‍රශ්නයක්ද කිසිම දෙයක් දන්නේ නැතිනම් අපි හැම සම්බන්ධ දැනගන්න ඕනේ බං මේ මිනිස්සෙක් අපි මේ ගනුදෙනු කරද්දි බං ගනුදෙනු කරද්දි මේ මේ මිනිස්සයා තේරුම් ගන්නද කියන්නේ අර කෙල්ලෙක් කොල්ලෙක් ඇතුළේ තෝක තියෙනවා නේද ඒ කියන්නේ මොකද බං අපි මේ කට්ටිය කියනවා මිනිස්සු ගැලපෙන දෙන්නෙක් තමයි එකතු වෙන්නේ ගැලපෙන දෙන්නෙක් තමයි එකතු වෙන්නේ කියලා ගැලපෙන දෙන්නෙක් එකතු වෙන්නේ නැහැ බං කිසිම තැනක මොකද ඒ කියන්නේ ඕක බං ගැලපෙන ඉතින් කවුද ඒක තමයි ඉන්නේ ගැලපෙන දෙන්නෙක් නැහැ බං අපි බං මේ මොකද්ද කෙල්ලෙක් කොල්ලෙක් කියන තැනම අපි ඩිපෙන් නේ අපි ඩිපෙන් එතකොට බං මේ අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ හරි ලස්සන දෙයක් බං මේ දැන් හිතපන්කෝ මොකද්ද දැන් උඹට ඉන්න ලව් කරනවා ගර්ල් කෙනෙක් හරිද ගර්ල් කෙනෙක් හරි සාමාන්‍යයෙන්ම ගර්ල් කෙනෙක් කියලා තමයි ඊට පස්සේ එයා ඔබට මේ ගල් කෙනෙක් හරි කියන්නේ ඉතින් වෙන කවුරුත් නෑ කෙනෙක් හරි ගර්ල් කෙනෙක් ඔබට ලව් කරද්දී දැන් එයා ඉන්න සිටුේෂන් එක චේන්ජ් වෙනවා එයාව තේරුම් ගන්න අනිවාර්යයෙන් බර එක සමහරට එයා ඔබට චැට් කරන්න තියෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන් අපි ඒක තේරුම් ගන්න හැබැයි එයාගේ පැත්තෙන් එයා දැනගන්න ඕනේ එයා ඉන්න සිටුේෂන් එක පොඩ්ඩක් ඩිලිවර් කරන්න මොකද බං අපිට බං හිත් රීඩ් කරන්න බෑ කාටවත් කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට හෝ හිත් රීඩ් කරන්න බෑ එයා අනිවාර්යයෙන්ම එයා ඩිලිවර් කරන්න ඕනේ එයා ඉන්න ලෙවල් එක ඔව්නේ අනිවාර්යයෙන්ම එයා ඩිලිවර් කරලා යුතුයි ඒකත් එක්ක මේ ඒක මෙහෙම යාර ගොඩාක්ම කලෝස් දෙන්නෙක් තුළනං ඉතින් අනිත් කෙනගේ හැසිරීමෙන් අපිට තේරුම් ගන්න පුළන් මෙයා මෙහෙමහෙක ඉන්න කියලා ඒ අරෙන්ඩ පොඩ්ඩක් හැමෝට මේක කරන්න අමාරුයි සමහරලාට ඉන්න ගැන ගොඩක් අයට ඒක සෙන්සෙන්න්නෙත් නැතිය නොනේ ඒලාට ඉතින් ඒක පොඩ්ඩක් තේරුම් කැරගෙන මම මෙහෙම එකක් මෙහෙම ප්‍රශ්නක ඉන්නේ පොඩ්ඩක් මෙහෙමක් කියලා පොඩ්ඩක් ඕපන් කතාබහක් හැදෙන් ඕන එක තමයි කියන්නේ දෙන්නෙක් තේරුම් ගන්න ගෙන බං මේ දෙන්නෙක්ට දෙන්නෙක් සෙට් එතනම චේන්ජ් නේ බං කියන්නේ කෙල්ලෙක් කොල්ලෙක් කියන තැනම කොහොමද චේන්ජ් වෙන්නේ දෙකක් අපිට හිතන විදිය වෙනස් නේ බල්ලෝක නේ ඒකත් එක්ක මේ අනිවාර්යෙන්ම අපි මේ තේරුම් ගන්න ඕනේ ඉතින් කපල් ඉන්නවනම් මරාගන්න එපා තේරුම් ගන්න කියලා කියන්නේ ගන්න සුට්ටක් කියලා බං ඉවසපන් මරා ගන්න ඕන මරා ගනින් ඉතින් ඒක දෙකකින් එකක් කිවරයක් වෙන්න එහෙම නැත්තම් පොඩ්ඩක් තේරුම් ගන්න මරා ගන්න එපා මොකද ඉන්න සිටුේෂන් චේන්ජ් එහෙම පිටු මිනිස්සු මේ තව දෙයක් අනිත් දැන් ෆැමිලි එක පැත්තට ඉස්සලා ආපු නිසා මේ ෆැමිලි එකේ කට්ටියට පොඩ්ඩක් මේ යවන්න ඕනේ මේක
ඔබ දත් නිසාම යවන්නේ දෙ අර සමහර විට මම මේ කතා ගන්නමට රටඉන්න කට්ටිය හරි රටින් කටයෙන් කතා කරන්න මොකද මේ ඒගොල්ල මේ ගොඩක් අය හිතන් ඉන්නවා මේ රටාවට පස්සේ බං හිනා අපි ටයිම් එකක් තියෙනවා මාර ටයිම් එකක් තියෙනවා යාලත් එක්ක කතා කරන්න එහෙම කියලා එහෙම නෑ බං ඇත්තට වැඩ කරනවා එහෙමනේ එහෙම ටයිම් එකක් නැහැ හරිද ඇත්තම කතාව බං අපි මේ බන් ඩිපෙන්ඩ් වෙලා හිටිය රටින් අපි ඩිපෙන්ඩ් වෙලා හිටිය රටින් අපි ඩිපෙන්ඩ් වෙලා හිටිය ෆැමිලි එකෙන් අපි බං පිටකට ඇවිල්ලා බං මේ පටන් ගන්න ජර්නි එක එන අවදානම් බං ඒක තමයි ඇත්ත කතාව හරි අවදානම් එතකොට මං කියන මේක මේ රටේ ඉන්න කොල්ලෙක් කෙල්ලෙක් හැමෝටම අදාළයි හරි එතකොට ඒක ඇතුළේ බං ඒ ෆයිට් කරන දේවල් ඒන හැප්පීම් හැමදේම බං ඒ මනුස්සයා තනියම බං ගන්න දරාගෙන හරි ඉතින් ඒකත් එක්ක අර අපිට එන ප්‍රශ්න එහෙ ඉන්න හැටි දැනෙන්නේ නැහැ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ දැනගන්න ඕනේ බං මේක මේ මූ මාර කට්ටක් කන්න කියන රටන්න හැම කොල්ලෙක් කෙල්ලෙක්ම මේ විදින සීන ගත්තාම ඔය තියෙන් ඕක මේ එන සුන්දර නැහැ මොකද අපි බං අපේ රටෙන් පිට ඇවිල්ලා අපි බම් මෙතන බම් මෙහෙම වැඩක් කරනවා කියන්නෙන් බං ඒකම් බං නිකන් ලොකු චැලෙන්ජයක් බං අපේ ඇඟවල වලට මොකද අපි වෙනම ලැන්ග්වේජ් එකක් කතා කරන්න පුරුදු වෙලා වෙනම මිනිස්සු අපි ආශ්‍රය කරන්න පුරුදු වෙලා අපි දැන් ලංකාවේ නම් එහෙම නෑ බං ලංකාවේ නම් බං අපි කඩේට ගියාම දැන් මේ කතා කරනවා කියලා හිතන්නේ නැහැ අපි කතා කරනවා අපි මෙහෙ කතා කරනවා අපි දැන් මෙහෙම නැහැ අපි තැනකට ගියාම අපි දෙයක් එහෙනම් අපි බං මොකක් හරි දෙයක් ඉල්ලන්නේ පොවා බං අපි බං වෙන ලැන්ග්වේජ් එකක් අපිට ආරුඩ කරගන්න එහෙම කල්පනා කරලා ඒක මොකද කියන්නේ එතකොට ඒකම චැලෙන්ජ් එකක් බං අපිට දැන් ඒ ලෙවල් එකට ඒ කියන්නේ පිටරටකට එන මිනිස්සෙක් හැදෙනවා අනිත් දේ තමයි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අර අපේ දැන් අපි ලංකාවේ නම් ජීවත් වෙන්න එපා මේ අපේ කතා කරන අපේ ලැන්ග්වේජ් එක කතා කරන අපේ ජාතිය සෙට් එකක් ඉන්නවා දැන් මෙහෙම නැහැ එහෙම එතකොට ඕවා මේ කැරකෙනවා බං කොහොමත් ආගේ ඇති මේ රටේන මනුස්සයෙක් අනිවාර්යෙන් බං එහෙම සිද්ධ තියෙනවමයි නැති වෙන්නේ නැහැ ඒකත් එක්ක අනිවාර්යෙන් ෆැමිලි ඉස්සලා කට්ටියක් තේරුම් ගන්න ඕනේ මේ මේගොල්ලෝ ගෙවන්න හැදමුදු ජීවිතයක් කොහොමද කියලා මේගොල්ලෝ මේ තක දාලා මෙහෙන කට්ටක් කන්නේ ලයිෆ් එක කියන එක අමුතු ලෙවල් එකකට අරන් යන්න කියන තැනට නේ කියලා අනිවාර්යෙන් ඉතින් ඒකත් මතක් කරන්න හිතුණා ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඒකත් මතක් කරන්න හිතුණා බර කියපු කතාවත් එක්ක මොකද ඒක අනිවාර්යෙන් මතක් කළ යුතු දෙයක් වගේ මට නිකන් තිබ්බා අද මේ ඉතින් බණ ගහන ඇතුලේ මේ බණ කතාව ඇතුලේ බණ දේශනා කරන ඇතුලේ බණ කතා ඇතුලේ බණ කතා පොත් පෙරන ඇතුලේ අද මේ ඔමයක් කරන්න බෑ මේ මම මෙච්චරලා මේ බලබහ ඒ ෆෝන් එක මට හොයාගන්න බැරුව ගියා මම නෝට් එකක් දාන් හිටියා ඒ නෝට් එක නෑ බම් මේ කොහෙද කියලා නෝට් එක කියන්නේ මේ මම නෝට් එකේ ෆොටෝ එකක් එක්ක මේ දාගත්තා ඒක නැහැ හොයාගන්න මොකක් කරලා එක්ක මේ ඩිලීට් වෙලා මොකක් හරි වෙලා මේක ස්ටෝරේජ් ෆුල් කතා වුණාද ඒක මේ හරි ලස්සන මේ මූවී එක ඇතුලේ තිබ්බ මේ මේකක් බා මේ ඔබ පොඩ්ඩක් මූවී සීන් එක ආව නිසා මම බැලුවේ එහෙම මොකක් හරි එකක් මම හිතන්නේ මොකද ඒක මට මිස් වුණා බං දැන් ඉතින් පුතේ මම කියන්නේ හිටියා මේ අද පොඩ් එක බලලා ඒක තින් කරන්න දෙන්න ඔයාලටත් ඒක මිස් වුණා ඔය ඇසියලත් මිස් වුණා ඔල්ලන්නේ මේ දැනකට ඉතින් මිස් වුණා ඉතින් අද වැඩි ඉතින් අපේ මාසෙකමාර මෙන්න මේ විදිහට බණ එක තමයි ඉතින් කතාවනේ මාසෙකමාර උන්න වගේ තමයි නිකන් එහාටත් නැති මෙහාටත් නැති විදිහට ගෙවුනේ එහාටත් බණ ගොඩක් ඇතුලේ බණ පොතුරා පෙරලන අපි ජීවත් වුණා අපේ ජීවිතවල එක පරිච්ඡේද ලස්සනට පෙරලන ගමන් අපේ ජීවිතවල එක පරිච්ඡේද ලස්සනට පෙරලන ගමන් ලස්සන කතා එක ලස්සන මත කියන්න එක ජීවිතේ පිරීගෙන ගියා එක තැන්වල ඩවුන්ස් එනවා ඒකම අපනවා අප ඩවුන්ස් එක ලයිෆ් එක ඉස්සරහට ගලාගෙන යද්දි ඉතින් මේ වුණා ඉතින් මේ දැන් අපිට සංදීප මෙසේජ් එකක් දාලා දෙනවා කියපන් යාළු විශ්ය සංදීප ඔබ කාලා බීලා හොඳට නිදාගන්න මචං මේ පොඩ්ඩක් කරන් යනවා හොඳට නිදාගන්න ඕනේ අපි ඊළඟ කියව සෙට් එක ගමන්න ඔසන් කියන්නේ ඔයා හොඳට නිදාගන්න කියලා නෑ බැඩලු බං වැඩ කියලා හිතුවා කොල්ලාට අපිත් එහෙමනම් එමින් සැරේනේ අපි ඊළඟ මොකක් හරි වැඩකින් ආයෙ සෙට් වෙමු මොකද මේ වැඩේ දැන් සතියකට පාරක් යනවා දැන් මේක සතිය වැටිලා ඊළඟ මේකත් දැන් වැටේ තව දවස් කීපෙයි මේක වැටලා ඊට පස්සේ ආයෙ පාරක් මේක මැදින් බ්ලොග්ස් වලට එනවා සතියට එකපාරක් පොඩ්කාස්ට් එකක් අපි හොල්මන් කතා පොඩ්කාස්ට් එකක් අපි දාන්න ඉන්නවා මේ හොල්මන් කතා කියද කනාමැදි රාත්‍රිය වගේ එහෙම ගත්ත පනේද කනාමැදි රාත්‍රිය තියෙන ශ්‍රී FM ගලි තාම 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 රේඩිය හන මිස් ඉන්න මාහන ආස තාමත් තින රඩිය කනාමැදිරි රාත්‍රිය ඒ හරි එය අතල්ලට ඇන්නේ හැසින්නේ ඒ හොල්ම කතාද
හොල් මං කතාන්න එක ගොඩක් කැන්නේ අහිතන්න ඇත්තර සිද්ධ චත්දක මැරගෙන හෙම කතන්දරයන්න හෝති ඕක මේ මට පතක ඉස්සර ගිය අදිසිරෑදහ ඒක මේ ඒකනම් බාති බහිතන ඔබ ඒකට බයි වීඩියෝන විශුවල අන්නවා ඒකට බහිතනෝගේ ඒක මේ දැනන මේ හොඳරම අනිත ඒක බම් ෂූට් කරල තින සුපිට ගස්සට යන්න එත් ඒක ඒක ෂූට් කරන සුපිට ගස් අදිසි රෑදහය එන්න වැන්නේ ඒක මට මතකයි මේ අපේ වෙන මතක සිද්ධියතිව මේට හොඳර මතක ඇරෙක් බර මේ අර බෙල්ල වැලදාගත්ත මේ කෙනෙක් ගහක යාගේ ආත්ම ඇත්ත විලා නිරිපස් එක පාට ඒ ජොන් ජනයට බං ඇරන්ගෙද මංගතර ගැසුනට ම පොඩි බ හ මාරදිර ගැසන ඔය දොරිස් කොලනවානේ පොඩි කියෙන දැන්ටත්මක දැන්දක්කත් ගැසෙන දැයි බල පිල්මට මහතර පාරක්කස ගැසන හ මේ ඉටසේ ඒක ජනල අරන් ටිකවෙලාපු එඩි බලගද එකමට දස් කාලම ගැනීක්කෙනවා ඒක පති නෝබන් ආය අපරාධ කියනව ෂුට්ලන් කරලා දින හ රිදෙන්ට අයි පොක්කට වදිනා කියන ස්රා පුටුව බල හිටේකම පිටි පස්ස ගිල සෝපාය කියල ඇලවෙන්නේ හතිනවා ඒ දාගෙන ආදල්ලයෝ මේ දැම් මේ ලඟදිත් මේ සිද්ධියක් වුණා අපේ මේ කැම්පේ එක ඒක මේ ඉස්රට මේ මම මේ පොඩ්ඩ හින් කතා කර නම්බද ඒක බයින් කරන පුළන් තැනත්තිනවා ලසන මංකතා කර ස්තර කියන්න ඒ කවටයක් හිතන්න ොට කොද මේගේ ඒ මොකක්දවන් දිරාවරණය වුණේ එම ඕන්ට හිතන්න ඔන්න තියවත් තියෙන පරිස්සම ඉති හිතන්න ඕන්න දවෘතිය ගනුදුරකාන් හොඳ න්නේ සුනචරල් දෙවල්ල ොඩ අපි අයි වැඩකින් සෙට්ට මුණේ ඕනේ බං මේ අදරන්න මනයහෝ තැරිපන් දැම පැපත් පැයට තැරිද පැත් දන්න පෑකට කිට පැකට කිට තාව නාට තුනක් දොලහටගෙන පටන්ගත්ත යෝකස්මයිතින් උත්තරේ ජීවිතය කෙනකර කෙක විදිට තන් නැති වෙලාවල්ල බණ කතා බණ කතා එපිසෝඩ්ඩකින් අපි අද හම්බනය ගොලොත් එක අපි ඉස්රාටිති හම්බේ වයි තව මොනහරි කතාව ඇත්තර මොකද වුණේ මේකට සුපරච්චුවල් ද මොත්තය ඔබට ආයි වැඩක් කරන්න හම්බෙන්නේ මේක මප්ලෝඩ් කරන්න ඒ පලේලිස්ටෙක් මප්ලෝඩ් කරමු පොඩ්කාස්ට එකම මොකදුනේ කියලා අපේ ටොපික් එක විතර චේන්ජ් කරමු ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ ඊට පස්සේ ආයි ස්තරේගෙන කියද්දි මොකද්ද දැන් ඉස්සරහට මේක සතියක් ගන්න අනිවාර්යෙන් වෙනවා ඉතින් වීකෙන්ඩ් එක හරි එහෙම සෙන්සුරාදා දවසක තමයි බොහෝ දුරට වීඩියෝ අප්ලෝඩ් වෙන්න තියෙන්නේ ඉතින් අනිවාර්යෙන් බලන්න channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න මේ වීඩියෝ එකෙන් නම් පළවෙනි පාර සෙට් උනේ තව වීඩියෝස් කිහිපයක් තියෙනවා කියලා බලන්න ඇතුලේ අපි කරපු vlogs වගේක් තියෙනවා podcast තියෙනවා එතකොට මේ තව ඔය අපි travel gears එහෙම ගන්නවත් මේ ගන්න දේවල් එහෙම අන්බොක්ස් කරන මේ වගේ ඉතින් අර අපිට මේ දැන් ඉක්මනට ගන්න පුළුවන් මෙහෙට එන අලුත් products එක පාට අපි අතර ගන්න පුළුවන් ඉතින් ඒ වගේ දේවල් අන්බොක්ස් කරනවා ඉතින් channel එකේ බේසික් තියෙන උණු ටික මේ හැමදේම තියෙන දේවල් ටික සාමාන්‍ය මොයිට තමයි නොතරින් හරියට ඇඩ් වෙන්නෙත් නැහැ ෂුවර් මේ මොකද මේ ටික කරගන්න බොහොම අමාරුයි ඇත්තම කතාව හරි අමාරුයි ඔව් ටයිම් එක කියන මැනේජ් කරන් අපේ ජොබ් බලන්න මොනවද මැනේජ් කරගෙන මේ ඉතින් අපේ නම් ඉස්සරහට වැඩකින් ආය පාරක් හම්බෙමු මේ ඉතින් ලයිෆ් එක කියන්නේ ඔන්න මොතම අපි හිතන්නේ නැති කාලවල වල හිතන්නේ නැති දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉතින් ඒකත් එක්ක සමහරවිට කාලේ හිතන්නේ නැති විදිහට ගත වෙලා යනවා ඉතින් මේ මුණ දේ වුණත් අනිවාර්යෙන්ම තියාගන්න දෙයක් ලයිෆ් එක බැලන්ස් කරන්න මොකද ලයිෆ් එක බැලන්ස් කරන එක තමයි පළවෙනි දේ දැන් අපිට මාසිකාමාරක් මිසන හැබැයි මාසිකාමාරක් හරි සුන්දරයි මේ මාසිකාම මිස්සුනේ YouTube පැත්තේ අපි විසම වීඩියෝ එකක් අපිට දාගන්න බැරුව ගියා ඉතින් ඒක එතනට විතරයි අපි නතර වුණේ ඉතින් අනිත් පැති වලින් ලයිෆ් එක ගියා මේ ඒ නිසා ලයිෆ් එක කියන පුළුවන් තරම් බැලන්ස් කරගන්න try කරන්න කරන දේවල් හරියට කරගන්න නැත්තම් අපි ආය පාර ආපස්සේ හැරලා බලද්දී අපි අර සිංහලෝකණය කියලා කියන සාමාන්‍ය සිංහල ඉස්සරහා ගිහලා එලා අපිට හැරලා බලනවා සිංහලෝකණය කියලා කියන්නේ අපිට ලෝක දිහා බලද්දී අපිට නිකන් ආපු පාර හිස් වගේ අපිට දැනෙන්න ගන්නවා එහෙම ගත්තා ඉතින් ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ හිස් පිටු ටික හරි ලස්සනට ලියන්න try කරන්න මතකයන් ගොඩකින් පුරව ගන්න එහෙනම් යසිත් අදට අපි පොඩ්ඩේ නවත්තුමු අද කට්ටිය එහෙනම් ආයෙ බලක් කම්මිය දවසක ආයෙ සෙට් වෙමුනේ දවසක සෙට් වෙමු එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්
සුබ දහවලක් මේ තාම් සුබ දහවලක් ජයවා වෙන තවත් දවසේ හම්බෙනක ගිල්ලනම් සීකස්ලා දෙනා යනවා දවසක සිට්ටම එන පිස්